හැබැයි මට හම්බුනේ ලොකු මාතෘකාවක් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මම ඒකෙන් යම් කොටසක් විතරක් අරගෙන ඔබට දැනුවත් කිරීමක් කරන්න. හැබැයි දෙමාපියන්ට විතරක් පස්සේ වෙලාවකම ආයි ප්‍රතිසංස්කරණ ගැන පුළුල් අවබෝධයක් ලබා දෙන්න. සරල දැනුමක් විතරක් දැන් අපි ගමු. හොඳයි. අපි අද මේ අවස්ථාවට පැමිණෙනකොටම ඔබ අපිට පහනක් පත්තු කරන අවස්ථාවක් දුන්නා. ප්‍රැක්ටිකල් අවස්ථාවක් පහනක් පත්තු කිරීම. එතකොට පහන පත්තු කරන්න ගියාම තෙල් තියෙනවා, කිර තියෙනවා, පිටිපන්දමක් තියෙනවා, ගිනි පෙට්ටියක් තියෙනවා. හැබැයි මේක පත්තු කරලා අර පහන පත්තු කරන්න ගියාම සමහර විට අපි පොඩි අපහසුතාවයකට පත් වුණා. පිටිපන්දම අල්ලගෙන ඉන්නවා තිලේට පත්තු වෙන්නේ නැහැ. එතකොට මම මේ කියන්නේ දැන් මේගොල්ලෝ අපේ ගුරුවරයාට කියන තැන ආවේ. එතකොට අපි ඔබට පොඩි උදව්වක් කරනවා. මොකද්ද කරන උදව්ව? පුතා කියන්න බලන්න මොකද්ද ඒකට පහන ඉක්මනින් පත්තු කරන්න කියන උදව්ව මොකද්ද අපිට? ඔව් තේල් ඔක්කොම දාලා තියෙනවා, ටිකක් තියෙනවා. අපි චුට්ටු උපක්‍රමයක් භාවිත කරනවා. ඔව් ගිනි පෙට්ටියක් තියෙනවා. මොකද ගන්නේ? පිටිපන්දමක් තියෙනවා. දැන් ඔක්කොම තියෙනවනේ. ඉක්මනටපත් වෙන්න මොකද ගන්න ඕනේ? හරි මම කියන්නම් අපි ආකාරයෙන් දාන්න දෙමාපියෝ දන්නවා. මේකට අපි තව කපුරු පෙති ටිකක් ගෙනල්ලා අර පහන ළඟින් තියලා ඉක්මනින් පත්තු කරනවා. දැන් මම කියන්නේ මේකට. ඔන්න අපිට තියෙන කාර්යය, ගුරුවරයාට තියෙන කාර්යය. මොකද්ද? මේ දරුවන්ගේ පහන් ඉක්මනින් පත්තු වෙන්න අපිට උදව්වක් කරන්න ඕනේ. පොඩි පෙළඹවීමක් කරන්න අර කපුරු පෙත්ත වගේ. ඉතින් ඒ කාර්යය තමයි අපිට තියෙන්නේ. මේකට උඩ දෙමාපියොත් ඉන්න ඕනේ. ගිනි පෙට්ටිය ඉටිපන්දම තෙල් වගේ අපි ඔක්කොම ඉන්න ඕනේ. එහෙම නැත්නම් අර පහන පත්තු වෙන්නේ නැහැ. හැබැයි සමහර විට පහන ටිකක් වෙලා පිටිපන්දම අල්ලගෙන ඉඳලා මේ පහන පත්තු වෙන්නේ නැහැ නේ අයියෝ කියලා අත යන දාන්න පුළුවන්. හැබැයි දැන් එහෙම වෙන්න බෑ. දැන් ඉස්සරහට එහෙම වෙන්න බෑ. කොහොම හරි මේ කීයේ පත්තු කරන්න ඕනේ. කොහොම හරි මම දැක්ක මාලිගා මැඩම් අපේ මේ පහන පත්තු කරන ළමයිට ගොඩක් කරලා හිටියා. ඇයි කොහොම හරි මේ කීයේ පත්තු කරන්න ඕනේ. අපිට මේ කාර්යය පැවරෙනවා. එහෙනම් ඔන්න අපේ අලුත් ප්‍රතිසංස්කරණ යටතේ මේ එක තිරයක්වත් පත්තු වෙන්නේ නැති වෙන්න බෑ. පත්තු වෙන්න ඕනේ. ඒකට අපි වකීමක් තියෙනවා. දලම අදහස ඒක. එහෙනම් මේ දරුවෝ හරිම වාසනාවන්තයි. ඇයි අලුත් ක්‍රමයක් අලුත් දෙයක් විදිහට මේක තියෙනවා. හැබැයි මේක ඇතුලේ තියෙන්නේ අපි අතපත්තු මැඩම් අපි මෙතන දවසක් කරපු ක්‍රියාකාරකම් තමයි. පොඩි පොඩි වෙනස්කම් නැතුව අලුත් විදිහකට මේක දීලා තියෙනවා. ඒ වගේම තමයි දැන් ඔයාගේ පොත් බෑග් එකේ බර අඩු කරලා තියෙනවා. ලොකු පොත් බෑග් එකක් නෑ සාමාන්‍ය පොත් බෑග් එකක් තියෙන්නේ. ක්‍රියාකාරකම් පොතක් ඇවිල්ලා තියෙනවා. දෙමාපියන්ට පෙනෙවි ලස්සන ක්‍රියාකාරකම් පොතක් තියෙනවා. දරුවන්ට ආසා හිතෙන විදිහේ. එහෙනම් මෙන්න මේ ක්‍රමයක් එක්ක අපි මේ අලුත් පන්තිය නේද? අද ආරම්භ කරනවා. ඒකෙදි ඔබට අපේ කලාවාද්‍යාපන අධ්‍යක්ෂකතුමිය පණිවිඩයක් කියවලා දෙනවා. මම මේ පණිවිඩය හැමෝටම කියන්නම්. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම යටතේ ප්‍රථම වරට පළමු ශ්‍රේණියට ඇතුළු වන දරුවන්ට පළමු කොටම උණුසුම් සුබ පැතුම් එක් කරමි. අධ්‍යාපනයේ නව පරිවර්තනයන් ආරම්භ වන මෙම අවස්ථාවේ ඔබ හමුවේ මෙසේ පණිවිඩයක් නිකුත් කිරීමට හැකියවීම වාග්යක් කොට සැලකමි. මෙම පණිවිඩය විශේෂයෙන් දෙමාපියන් හා ගුරුවරුන් වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමි. හරි. ඒක අපේ තේමාව වෙනවා සතුට පිරුණු අලුත් හෙටක්. මොකද්ද? සතුට පිරුණු අලුත් හෙටක්. එනවන අපේ ඒ තේමාව යටතේ තමයි මේ 2026 වර්ෂය ආරම්භ වෙන්නේ. මේකේ පළවෙනි කාර්යය දෙමාපියන්ට කියන පළවෙනි කාර්යය එක මේ ළමයි කිසිම කෙනෙක් සමාන නැහැ. මේ අයගේ ලක්ෂණ වෙනස්. එකිනෙකා වෙනස්. එහෙනම් මෙන්න මේ වෙනස්කම් හඳුනාගෙන කටයුතු කරන්න වෙනවා. එහෙනම් අපි මේ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල
වෙනස්කම් හඳුනාගෙන වැඩ කරන්න. හැබැයි එතකොට මෙහෙම කියන්න බෑ. ඇයි ඔයාට බැරි? අයියට පුළුවන්. එහෙම නැත්නම් නමක් දාලා කොහොමම අල්ලපු ගෙදර කෙනාගේ නම කියලා එහෙම කියන්න බෑ. ඇයි? අපි හැමෝම වෙනස්. හිතන්නකෝ අපි ගන්නවා සත්තු ටිකක්. එක්කෙනෙක් ගන්නවා අලියෙක්, වඳුරෙක්, තවන්න මාළුවෙක්. අරගෙන ගහක් ළඟට අරන් ගිහින් කියනවා මේ ගහේ උඩටම නගින්න කියලා. කවුරු නගින්නේ? කවුරු නගින්නද මේ ගහේ උඩටම? වඳුර නගිනවා. ඇයි ඒ? වඳුරට දිගේ හැකියාව තියෙනවනේ. හැබැයි අපි මෙහෙම කියනවා. කාටද බලමු මේ ගහ පෙරලන්න පුළුවන්. අලියට ඒ ගහ ළඟම පොඩි පොකුණක් තියෙනවා. දැන් අපි මෙහෙම කියනවා. කාටද බලමු වැඩි වෙලාවක් මේ පොකුණ යට ගිහිල්ලා ඉන්න පුළුවන්. කාටද? අන්න දැක්කද? අපි මනින ක්‍රමය වෙනස් වෙච්ච ගමන් නේද මැඩම්? ජයග්‍රාහකයා වෙනස් වෙනවා. හැබැයි අපි මොකද කරන්නේ? අපි එකම මිම්මක දාලා ජයග්‍රාහකව ටිකක් විතරක් තෝරනවා. එහෙනම් ඒ ක්‍රමය දැන් වෙනස් වෙන්න කාලය ඇවිල්ලා. එහෙනම් වඳුරට පුළුවන් එයාගේ හැකියාව උගහ උඩට යන වැඩේ කරන්න. අලියට පුළුවන් එයාගේ හැකියාව උගහ පෙරලන වැඩේ කරන්න. මාළුවාට පුළුවන් එයාගේ උපම් සහජ දක්ෂතාවයන් දී යට ගොඩක් වෙලා ඉන්න. එක එක්කිනාට එක එක හැකියාවල් තියෙනවා. හැබැයි අපි ඔක්කොම එකම මිම්මකින් මැන්නොත් එහෙම සමහර කොටසක් හැලිලා යනවා. ඒ හින්දා දෙමාපියන් හිතන්නේ මේ දරුවෝ වෙනස් කියන කාර්යය හිතා ගන්න. ඊළඟට තමයි මේ දරුවන්ට ඥාති සම්බන්ධතා අසල්වැසියොත් එක්ක කටයුතු කරන්න හොඳ අවස්ථාවක් දෙන්න. සමාජ අවස්ථාවක් දෙන්න. සමාජ නේද වටපිටාව ගැන කියලා දෙන්න. ඊළඟට තමයි මේගොල්ලන්ට කියලා දෙන්න අධික කෝපයක් ආව අවස්ථාවකදී Tamanට තමාව කන්ට්‍රෝල් කරගන්න, පාලනය කරගන්න. නේද? එහෙම නැත්නම් අපි ඒගොල්ලන්ට කියනවා උරග මොලයක් තියෙන පිරිසක් බිහි වෙනවා කියලා. මොකද්ද උරග මොලේ? උරගයාගේ තියෙන විශේෂත්වය තමයි එයාගේ තියෙන මොලේ තමයි එයාලා ශ්‍රමික ප්‍රතිචාර දක්වනවා. සහ ගන්නවා, බැන ගන්නවා, රණ්ඩු වෙනවා. ඒකේ බන්ධනාගාරයක් ඇතුළත වැඩිපුර පිරිසක් රණ්ඩු වෙන්නේ. ළඟින් ගිහින් රටේ ඇඟේ වැදුනොත් මොකද වෙන්නේ? ඒගොල්ලෝ ගහ ගන්නවා, මරා ගන්නවා, පුටු කඩනවා. හැබැයි එහෙම උරග මොලයක් තියලා ඉස්කෝලේ ඉන්න පුළුවන්ද? නෑ නේද? ඒක තමයි අපි ඉස්කෝලේ ඇතුලේ එහෙම රණ්ඩු වෙන්නේ නැහැ කවුරුත්. අපිට හොඳ මොලයක් තියෙනවා. එහෙනම් ඔන්න අධික කෝපේ පාලනය කරගන්නත් ඒගොල්ලන්ට කියලා දෙන්න වෙනවා. ඊට පස්සේ තමයි දෙමාපියන් විතරම මේ ළමයි අගය කරන්න ඕනේ. හැම වෙලාවෙම අගය කරන්න ඕනේ. ඒගොල්ලන්ට අවධානය දෙන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ දරුවෝ අපේ වෙනස් වෙනවා. ඊළඟට තමයි මේගොල්ලෝගේ පෞරුෂය වැඩෙන විදිහේ වැඩ කියන්න ඕනේ. පෞරුෂය හානි වෙන විදිහේ වචන භාවිතා කරන්න හොඳ නැහැ. නේ? ඔයා නරක ළමයෙක් කියලා කියන්න හොඳ නැහැ. අපි හැම වෙලාවෙම කියන ශාපුතේ ඔයා හොඳයි ඉන්නේ. ඔයාට ගොඩක් වැඩ කරන්න පුළුවන් ඉන්නේ. නේද? අපි එහෙම තමයි කියන්න ඕනේ. ඇයි ඔයා ඉපදුනේ? ඔයාගේ මෙලෝ පළක් නැහැ. ආදි වචන කියන්න හොඳ නැහැ. එහෙම කිව්වොත් මේ දරුවාගේ පෞරුෂයට ඒක හානි වෙනවා. ඊළඟට දරුවාට ලබා දෙන ඉගෙනුම් අධ්‍යක්ීම් පීඩාකාරී නොවෙන්න ඕනේ. උදාහරණයක් විදිහට මොකක්ද ගණිත වැඩක් දෙනවා නම් නේද? සිංහල වැඩක් දෙනවා නම් ඒකේ අවසානයේ සතුටක් යන්න ලැබෙන්න ඕනේ. අපේ ළමයි සතුට ලැබෙන කාරණා වලට වැඩි කැමැත්තක් දක්වනවා. ඒකෙන් ළමයි අධ්‍යාපනයට අකමැති. එයි අද ඉගෙන ගත්ත කියලා අදම ලැබෙනවත් මොනවද? හැබැයි ගේම් එකක් යවුවොත් එහෙම මේ වීඩියෝ එකක් බලුවොත් එහෙම අපට අදම සතුටක් ලැබෙනවා. එහෙනම් අපි අධ්‍යාපනයේ සතුට තියෙන අද නෙමෙයි තියෙන්නේ හෙට. නේද? අපේ පාසල් ගීතයක් කියවුණානේ. හෙටලෝ බිහි වෙන දරුවෝ කියලා. එහෙනම් ඔන්න ඒකටත් අපි දෙන්න ඕනේ අවස්ථාවක්. ඊට පස්සේ පළවෙනි ශ්‍රේණිය ඇතුළත ගොඩක් තියෙන්නේ සෙල්ලම්. අසුන්ගත වැඩ අඩුයි. එහෙනම් මේ සෙල්ලම් සහ විනෝද ජනක වැඩවලට වැඩි අවස්ථාවක් අපි දෙන්න ඕනේ. එතකොට දෙමාපියෝ ආයේ කියන්න බෑ කොයි ඒ ඉස්කෝලේ අපුරු ගන්නලා නැහැ. ඒක වැඩක් නැහැ නේ. හැබැයි සමහර තරගට එන පාසල් කියනවා ඒගොල්ලෝ බලෙන් අපුරු දෙනවා. නැති ඒවත් එක ගන්න අපිට අහු වෙනවා අතපත් ගන්නවට අපිට අහු වෙනවා.
ඒකේ අවසාන ප්‍රතිඵලය O level වලට ගියාම O level ප්‍රතිඵලය හැලිලා යනවා. එහෙම අනවශ්‍ය මහන්සියක් වුණාම එතන හැලිලා යනවා. එහෙනම් නිසි පරිදි මේ අවස්ථාව දෙන්න ඕනේ. වැදගත්ම කාරණය දෙමාපියන් කියන්නේ දරුවා ඉදිරියේ ගුරු භාවතුන් සහ පාසල විවේචනය කරන්න එපා. එයි දරුවාට තියෙන ලොකුම සම්පත නේද? ලොකුම වටිනාකම තමයි ගුරුවරයා. අපි යාගේ පෞරුෂයට හානි කරන්න හදන දරුවා ඉදිරියේ මොනවාරි ගැටලුවක් තියෙනවා නම් පන්ති බාල ගුරුවරයා අමතලා නේද? එයාත් එක්ක කටයුතු කරන්න ඕනේ. නිවස ඇතුළ හරිම සාමදාන නේද? සාමය තියෙන තැනක් වෙන්න ඕනේ. ඔබ අතර පොඩි ගැටුම් ඇති. හැබැයි ඒ සියල්ල දරුවා පාසලේ නැති වෙලාවෙදී කටයුතු කරන්න. ඊළඟට අනවශ්‍ය ආකාරයේ පීඩා දෙන වැඩ කරන්න එපා. අපි හැම වෙලාවෙම කියනවා පන්ති කාමරය ඇතුළට බාහිර පොත්පත් ඕනේ නැහැ. හැබැයි අපි ගියාම සමහර පන්තිවල මෙහෙම නෙමෙයි. ගොඩක්ම තියෙන බාහිර පොත්පත්. අපි දුන්නු ගුරුවත් පොත අර සිලබස් මේ අපේ ක්‍රියාකාරකම් පොත් නැහැ. ඒකට වෙන පොත් ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඒවා ගන්න එපා. ඒවා අඩු කරන්න. උපකාරක පන්ති අඩු කරන්න. දරුවාට සතුටින් ඉන්න අවස්ථාව දෙන්න. දරුවාගේ බෑග් එකේ බර අඩු කරන්න. ගෙදර දෙන වැඩ අඩු කරන්න. දෙමාපියන් බලාපොරොත්තු වෙන්න එපා ගෙදර වැඩ නෑ නියවනවා කියලා. ගෙදර වැඩ අඩු තරමට තමයි දරුවාගේ මොළේ වර්ධනය වෙන්නේ. අපි දරුවාව යන්ත්‍රයක් විදිහට හදලා බෑ. නේ? එයාව හිතන්න, කල්පනා කරන්න, දැනට සුදුසු විදිහට වැඩ කරන්න පුළුවන් පුද්ගලයෙක් බවට පත් කරන්න ඕනේ. එහෙනම් ඔන්න ඔය කාරණා ටික මතක ඇතුව තියාගෙන යන්න මතක. හැබැයි තරගයක් නම් එපා. තරග කරන්න ඕනේ කාත් එක්කද? හැම වෙලාවෙම තරග කරන්න ඕනේ තමාත් එක්කම. අය කාත් එක්කවත් වෙන පිට පුද්ගලයෙක් තරග කරන්න කියලා වැඩක් නැහැ. එයි අපි ඔක්කොම හදන්නේ තනි පුද්ගලයා ගොඩ යන්න මිසක් නේද? අරයත් එක්ක සංසන්දනය කරලා එයාට වැඩි මම ගොඩ යන්නේ එහෙම නෙමෙයි. අපි ඉස්සරහදී කියනවා අපේ රට මේ අරන් යන්නේ නිපුණතාවයෙන් හෙබි දරුවෙක් බවට, වෘත්තීය සුදුසුකමක් තියෙන දරුවෙක් බවට පත් කරන්නේ. ඔබ දන්නවද? මෙතෙක් කල අපි කරන්නේ ලෝකෙට වහල් සේවයේ සපයන එක විතරයි. වෘත්තීය පැත්තේ එහෙම නැත්නම් නිපුණතා පැත්තෙන් හෙබි පුද්ගලයෙක් බවට අපි පත් කරන්නේ නැහැ. එහෙනම් අපේ මේ දරුවෝ ටික නිපුණතාවයෙන් හෙබි වෘත්තීයකින් හෙබි නේද? අපි ඒගොල්ලෝ විදායක ශ්‍රේණියේ නිලධාරියෙක් බවට පත් කරන්න ඕනේ. නැත්නම් ව්‍යාපාරිකයෙක් බවට පත් කරන්න ඕනේ. එහෙම පුද්ගලයෙක් තමයි අපි පිළි කරන්නේ. එහෙනම් ඒක තමයි මේ ආරම්භය. පස්සේ වෙලාවක අපි දෙමාපියන්ට මේක තව සියුම් තැන් ගොඩක් තියෙනවා. ඒවා කතා කරමු. එහෙනම් මෙන්න මේ මතකයන් ටික මතක ඇතුව ගෙදරලා යන්න මතක තියාගන්න කියලා ඉල්ලීම කරමි. එක වසරට එන මිදි දරුවන් සුබ පතනවා. එයි දයාබර දුවේ පුතේ ඔබ වගේ මේ පාසලට පැමිණි පුද්ගලයෙක් තමයි මමත් මේ වේදිකාවට නැගලා මෙන්න මේ ළඟින්ද තියෙන ලී බංකුව එදා ඉඳලම තිබුණා. ලොකු සර් තාමත් ඒක එහෙමම තියෙනවා. ඉතින් මේ වේදිකාවෙන් උඩට ආපු පුද්ගලයෙක් තමයි මම. ඒ වගේම තමයි මෙතන ගොඩක් අය ඉන්නවා මට පේන. මම දැන් අපේ ජලත්‍යයක් නෙවෙයිද? ඔව්. ගොඩක් ඉන්නවා. ඉතින් මෙතන අවස්ථා ගොඩක් ගන්න පුළුවන් හොඳ තැනක්, හොඳ තෝතැනක්. මම අර අවිලා ජාතිකීය කියනවා තමයි මේ ජාතික ගීයේ මේ පාසල් ගීයේ කියනවා තමයි මේ පාසල් ගීයේ ඇතුලේ තිබුණු සමහර කාරණා දැන්මත් මට නම් ඇත්ත වෙලා වගේ පේනවා කියලා. මේ දායක දීපිට ඔබට පුළුවන් මේ අවස්ථාව ගන්න. ඔබේ හොඳ ආචාර්ය මණ්ඩලයක් ඉන්නේ. හොඳ ආචාර්ය මණ්ඩලයක් ඉන්නේ. ඒ ඉඳන් සංසන්දනය කරන්න එපා. වෙන ඉස්කෝලත් එක්ක මේක සංසන්දනය කරන්න එපා. මේක තනියම යන හොඳ පාසලක්. හොඳටම හොඳ වැඩ කරන පාසලක් කියන බලාපොරොත්තුව ඔබට දෙමින් මාළි වෙන අවස්ථාව ලබා දුන්නාට බොහොම ස්තුතියි. ආරාධනා කිරීම සම්බන්ධයෙන් විද්‍යාල පුතුණි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ එක ශ්‍රේණිය බාර ගුරුතුමිය අපි පුහුණු කරලා තියෙනවා මේ වන විට අලුත් අධ්‍යාපන සංස්කරණය යටතේ. එතුමියත් සතුටෙන් මේ වැඩේ කරන්න දැන් බාර අරන් ඉන්නවා. එතුමියට ස්තුතියක් එක කරනවා මට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. එහෙනම් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ඊළඟ බොහොම ස්තුතියි.